කැම්පස් යන උසස් අධ්‍යාපනය හදාරන්න තියෙන හැම තොරතුරක් ගැනම අප්ඩේට් කියන කැම්පස් කයි ඩිරක්ෂන් එකත් එක තමයි ඔන්න අලා අදත් එකතු වෙලා තියෙන නගිල මල්ලාට කට් මාර්කගත් එක්ක හොඳ ක්ෂෙස්කෝ එකක් හොඳ රෑන්කයකත් තියෙනවන කිසිම බයවෙන්න දෙයක් නෑ ලංකාව තියෙන කැම්පස්සේකට හොඳ කැම්පස එක හොඳ ඩිග්‍රී කෝසේකට යන්න පුළුවන් හැබැයි සමාර නංගිල මල්ලා ඉන්න ඉසෙක්කෝ එක මැද වගේ තියෙන කියන්නේ කැම්පස් එකක් එයිද නැද්ද කියලා කොටිමිකුත් වැටගුඩ වගේ ඉන්න සෙට් එකක් ඉන්නවා එතකොට මේ කැම්පස් එයිද නැද්ද කියලා හිතන සෙට් එකට ලේසිම කැම්පස් එක උපාදයක් කරන්න පුළුව මෙතඩ් එකක් ගැන තමයි අද වීඩියෝක ම කතා කරන ලෑස්තිවෙලා තියන්න ඉතින් මේ මෙතඩ් එක තමයි ඇපිටියුට් ටෙස්ට් ලියලා කැම්පස් යන එක ඉතින් නගේ මල්ලි වාලට මේ කැම්පස් පොත එනවන් කැම්පස් පොත එන්නත් කලින් තමයි ඇපිටියුට් ටෙස්ට් වලට වාලට ඇපලිකේෂන් කෝල් කරන්න ඉතින් ඇපිටියුට් ටෙස්ට් වලට ඇපලිකේෂන් කෝල් කරන්නේ මේ UGC කෙන්න්න නෙවෙයි ඔලට ඒ කැම්පස් වලින් තමයි ඇපිටියුට් ටෙස්ට් වලට ඇපලිකේෂන් කෝල් කිරීම කරන්නේ දැන් හිතන්නක මොට විශ්ද්‍යාලක මොට විශ්ද්‍යාලය තියන කැලනිය සබරගම් මේ වගේ කැම්පස් කිහිපයක ඇපිටියුට් ටෙස්ට් වලින් වාල උපාධි පාටමාලාවලට ගන්න තවට අන්නේ විශ්වවිද්‍යාලවලින් තමයි ඇපලිකේෂන් කෝල් කරන්නේ මෙන්න මේ දවස මෙන්න මේ වෙලාවේ යෝගතා පරීක්ෂණය තියෙනවා මෙන්න මේ උපාදියට කියලා ඉතින් චැනල්ල එකත් අනිවාරයම ටච්චක ඉන්න අපි චැනල්ල එක කියනවා සබරගම ශවිද්‍යාල වෙන්න පුළුවන් මනතම් මොට විශ්විද්‍යාල වෙන්න පුළන් ඒ හැම විශ්විද්‍යාලයකම දාන ඇපිටියුට් ටෙස් ප්‍රෝගෑම් එක කවද්ද ගැසට වෙන්නේ කවද්ද ඇපලිකේෂන් දාන්න තියන්නේ හැම විස්තරැක්ම අපි චැනල් එක ගෙන ඉතින් දැන් අපි බලමු මේ ඇපිටියුට් ටෙස්ට එක පාස් වෙලා ඔයාලට කැම්පස් ගිහින් කරන්න පුළුවන් ඩිග්‍රි ප්‍රෝගෑම්ස් මොනවද කියලා ඉතින් ඔය ස්ක්‍රීන් එක පේර විදිර තමයි ඔයාලට ඩිග්‍රි ප්‍රෝගෑම්ස් ටික තියෙන්නේ මැනෙජ්මන්ට් ඇන් ඉන්ෆර්මේෂන් සිස්ටම් එතකොට ආර්කිටෙක්චර් ඩිසයින් ලෑන්ඩ්ස්කේප් එන්ටර්ප්‍රනර්ෂිප් ඇන්ඩ් මැනේජ්මන්ට් ටෙක්නොලොජි ඇන්ඩ් වැලියු ඇඩිෂන් hospitality, tourism and events management, physical education, sports science and management, speech and hearing science, information technology and management, information systems, translation studies වගේම information and communication technology වගේම financial engineering කියන සාමාන්‍යයෙන් ඩිග්‍රී කෝසස් 15ක් තියෙනවා ඔයාලට යෝග්‍යතා පරීක්ෂණ ලියලා කැම්පස් යන්න chance එකක් එන. ඉතින් මං කිව්වනේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට අදාළව යෝග්‍යතා පරීක්ෂණ වලට කැම්පස් වල තියෙනවා ඒ වගේම තමයි කැම්පස් වලින් තමයි තියන්නේ UGC එකෙන් නෙවෙයි. එතකොට මේකෙදි මේ යෝග්‍යතා පරීක්ෂණේ තියෙන දවස තියෙන වෙලාවයි හැමදේම ඒ කැම්පස් එකෙන් ඔයාලට මැසේජ් එකක් හරි එහෙම නැත්නම් මාධ්‍ය නිවේදනයකින් දක්වනවා. ඉතින් ඒක න බය වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම කැම්පස් කැටගරි channel එකේ මේ විස්තරය ගේනවා. ඒ වගේම තමයි දැන් සමාර කැම්පස් වල කැම්පස් එකේම තමයි යෝගතා පරීක්ෂණය තියන්නේ හැබැයි සමාර කැම්පස් වල එයාලා වෙනම ලොකේෂන් එකක් දෙන වෙනම විභාග මධ්‍යස්ථානයක් දෙනවා මෙන්න මේ දවස් ඇවිල්ලා එක්සෑම් එක ලියන්න කියලා ඉතින් ඒ විස්තරත් ඔක්කොම අපි ගේනවා ඉතින් 2024 උසස් පෙළ කරපු නංගිලා මල්ලිලා මේ වෙනකොට කැම්පස් පොත ගිය අවුරුද්ද කැම්පස් පොත බලලා ඇති ඉතින් ඒක තියෙන කට් ඔෆ් මාක් එකත් එක්ක ඔයාගේ තියෙන සෙට් ගෝ එකට මැච් වෙන උපාධිය මොකක්ද කියලා දැන් බලලා ඇති හැබැයි හැම වෙලාකම හිතාගන්න දැ ගිය පාර ආපු කැම්පස් පොත නෙවේ මේ පාරෙන් මේ පාර ඩිග්‍රි කෝසස් අලුස් වෙලා එන්නේ වගේම ඉෆෙක්ස්කෝ එකත් යම් කිසි මට්ටමකට වෙනස් නිසා ගිය පාර එක්ක මත්තම මේ පාර යුපාදියමයි කියලා බලන්න බැගෙන ගිය පාරකයි මේ පාරකයි සංසන්ධනය කළ 100ක් අපිට කියන්න බෑ උපාදීම ඒ කියල කොම නමුත් ඔයා ගියපාර කැම්පස් පොත බලාගෙන තියාගන්න ඒක ගොඩක් වටිනවා ඉතින් ගිය පාර කැම්පස් පොත බලල ඔයාලා හිතනවනම් වගේ ඉෆෙක්ස්කෝයකින් කෙනේ බලාපොරොත්තු වෙච්ච හොඳම උපාධයක් හොඳම උපාධි පාඨමාලාවක් සහ හොඳම කැම්පසයක් ඉන්නේ නැතිවෙයි කියලා මන්නම් කියන්නේ මේ යෝගතා පරීක්ෂණ ලියලා කැම්පස් යන දින chance එක මිස් කරගන්න එපා. ඒ නිසා අනිවාර්යෙන්ම ඇපිටියුඩ් ටෙස්ට් ලියලා යන්න තියෙන කැම්පස් වලට අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න. මොකද මේකේ තියෙන්නේ ගොඩක් වටින උපාධි පාඨමාලා. දැන් ඔය ආකිටෙක්චර්, ඩිසයින් මොරටුවේ තියෙනවා. ඒ වගේම තමයි ස්පෝර්ට්ස් සයන්ස් සබරගමුවේ කැලණියේ තියෙනවා. ඒ වගේ වටින ඩිග්‍රී කෝසස් ගොඩක් තියෙනවා මේ ඇපිටියුඩ් ටෙස්ට් ලියලා යන්න තියෙන. ඉතින් මේවට නිකම්ම ගන්නේ නෑ. ඇපිටියුඩ් ටෙස්ට් එක හොඳට පාස් වෙලා තමයි ඩිග්‍රී එකට යන්න තියෙන්නේ. එතකොට මේවා ලියන්න ඉෆෙක්ස්කෝ එක සාමාන්‍යයෙන් හොඳම මට්ටමක තියෙන මෙඩිසින් එනවා කියලා ෂුවර් මේ කියන්නේ සාමාන්‍ය රෑන්ක් එක 1 2 3 ඒ වගේ තියෙන හොඳම මට්ටමක තියෙන කෙනෙක් නම් ගැටලුවක් නෑ මේව නොලිව්වට. හැබැයි ඒ වගේ කෙනෙක්ට මේ වගේ උපාධියක් කරන්න කැමති නම් මේක ලියන්න. එහෙම නැතුව අර ඉසෙක්ස්කෝ එක මැද වගේ තියෙන කෙනෙක් අනිවාර්යෙන්ම ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න. මොකද මේකෙන් උපාධියක් කියන තියෙන chance එක වැඩි. ඔයා ඇපිටියුඩ් ටෙස්ට් එක හොඳට ලිව්වනම්. දැන් නංගිලා මල්ලාට හිතෙන්න පුළුවන් මේ ඇපිටියුඩ් ටෙස්ට් ලියන ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරා කියලා. දැන් සාමාන්‍ය UGC එකේ දැන් යුනිකෝඩ් ලිස්ට් එක හදනවනේ. ඉතින් යුනිකෝඩ් ලිස්ට් එක හදද්දී ඒකට ප්‍රශ්නයක් වෙයි කියලා නෑ. ඔය ඇපිටියුඩ් ටෙස්ට් ප්‍රෝග්‍රෑම් එකට මේ විදිහට කැම්පස් වලට ඇප්ලයි කරා කියලා
කිසි සේත්ම යුනිකෝඩ් ලිස්ට එක දානකට ප්‍රශ්නයක් වෙන්න ඇප්ලයි කරලා ඔයා එක්ම ලියන නොගියත් ගැටලෝක් වෙන්න යුනිකෝඩ් ලිස්ට එකට එක බයිවෙන දෙයන්න හොද දැන් හිතන්න ඔයා මේ මොට විශ්වවිද්‍යාලය තියෙන ෆැෂන් ඩිසයින් ඩිග්‍රේකට ඇප්ලයි කරනවා කියලා වාට මැද හිතන පුල ෆැෂන් ඩිසයින් ඩිග්‍රේ තින පිට ටෙක්ම ලියන්න යන්න හැබැයි මේක යුජක යුනිකෝඩ් ලිස්ට එක දාදී මට ගැටලුවක් වෙයිද මට ඊලකට තියෙන උපාධි පාට මලාවලට යන්න බැරිවෙයිද එම ප්‍රශ්නයක් හිතන්න පුළුවන් ඇන එක ගැටලුවක් වෙන්න මොකද යුනිකෝඩ් ලිස්ට එකේ දාදවා මේ ඩිග්‍රියක දැම්මත් මේක ලියන්න කිය නැත්තන් පිට ටෙස්ට එක ලියන්න කිය නැත්තන් ඔටෝමටිකල එතනින් එක රිමූ වෙන එක නිසා උලක් වෙන්න නෑ එක ගැන බයවෙන්න පා එක නිසා ඇප්ලයි කරන්න හිතනවන අනිවාරම මේ ඩිග්‍රිවලට ඇප්ලයි කරන්න ඉතින් පිටියුට් ටෙස්ට එකට ඇප්ලයි කරන්න පිටියුට් ටෙස්ට එක ලියන්න ගියානම් ඊට පස්සවාල්ට තියෙන වැද ගත්ම දේ තමයි යුනිකෝඩ් ලිස්ට එක හදන එක ඉතින් මං හිතනවා ඔයාලගේ කැම්පස් ඇප්ලයි කරන්න තියෙන ප්‍රොසෙස් එකේ අර තියෙන වටිනම කෑල්ල තමයි මේ යුනිකෝඩ් ලිස්ට එක හදන එක මොකද වගේ හදන යුනිකෝඩ් ලිස්ට එක අනුව තමයි වගේ කැම්පස් එක උපාදිය තීරණය වෙන්න තොට මෙතන්දිවා අනිවාරෙන්ම අපිටියුට් ටෙස්ට එක ලියන්න කියන්න අන්න අපිටියුට් ටෙස් ලියන්න ගීපු ඩිග්‍රි ප්‍රෝගෑම් එකත් යුනිකෝඩ් ලිස්ට එකට ඇත් කරන්න ඒක කළ යුතුමයි මොකද නැත්තන් අපිට ටෙස්ට එක ලියන්න ගිය කෙන තේරමකුත් නෑ නිසා අනිවාරම අපිට ටෙස්ට එකල් ලියන්න ගියානම් යුනිකෝඩ් ලිස්ට එකට ඔයා ඒ ඩිග්‍රි ප්‍රෝගෑම් එක ඇත් කරන්න යුනිකෝඩ් එකත් එක් අපිසරට කොමත් යුනිකෝඩ් ලිස්ට එක හදන විදිේ හැම දෙයක්ම කතා ගන්න එතදි අනිවාරය මතක් කරන මොකද මන්දන්නවා මතක නෝ කෙලිස්ටාට ඒ නිසා මේවා තියාගන්න එක නිසා අනිවාරම මේ කීපටික හදාගෙන තියාගන්න ඇප්ලයි කරනවන ඉතින් අංගිලා මල්ලාට යුජීසයකින් මේ දවස්සල මේ ටක් ගාල ඉක්මට ඉක්මට අප්ඩේට් කරන වලට කැම්පස් එකට යන්න මං හිතනවා දැන් ගිය පාර කට්ටියව ගත්තට වඩා ඉක්මට මේ පාර කට්ටියට කැම්පස් යන අවස්ථාව ලැබෙයි මොකද ගොඩක් වැඩිපුර යුජීසේගේ වැඩ මේ දවස්වල කාරක්ෂම වෙලා තියෙන්නේ ඒකත් එක් ඉතිං දැන් අපිටියුට් ටෙස් ලියන්න ඉන්නනම් වගේ යාලුවත් අනිවාරෙන්ම මේ කියපු විස්තරේ යා කරන්න මොකද ගොඩක් වටින අවස්ථාවක් විශ්වවිද්‍යාල ගණනාවකින් උපාධි පාටමාලා වටින උපාධි පාටමාලා ගණනාවක් කැපිටියුට් ටෙස් කරාවට ලියලා යන්න චාන්සක ලැබෙනවා කැම්පස් ෂුවර්ම සෙට් එක නෙවේ මම මේ කියන්නේ මැද වගේ ඉන්න සෙට් එකට කියන්නේ අනිවාරෙන්ම වට කැම්පස් යන්න පුළුවන් මේ අපිටියුට් ටෙස් කියලා මේ වගේ වටින ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකක ඒක නිසා ඔයාගේ යාළුවත් බලාගෙන ඉන්නවනම් යාළුවටත් මේක ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම ජය